ගමනේ දිසාපාවක් ඇතුළු සඳනුද ප්‍රඥාසාරයේ හි සරණෙන්නේ ඉදා මෙදා තුර ලැබෙති සෙනෙහස් දහම් හම්බෙන් විවර වන්නට විනයානුගත ක්‍රියාවලිය තුළින් ගුණ නැණ සමාජයක් බිහි කරන්නට පුංචි සිත් එකලු කරමින් මිනිසන් බවට කරු කරමින් ලස්සන සිතුවිලි අවදි කරමින් සිරි සංඥා ජෝතියේ අභිමානය විහිදුවමින් රඟන්නට ගයන්නට ලබන්නට අවසර පඤ්ඤා විඥානී 2026 මේ පොල්තෙල් පහන් සිළු බුදුන්ටම පූජා වේවා ඝන දුර දුරු වේවා ආලෝකයෙන් පැතිරේවා පොලිස් ස්ථානාධිපතිතුමන්ට වෞද්‍ය කටයුතු සමායෝජක කල්‍යාණී මහත්මියට සුසංස ගුරුතුමන්ට ඉන්දික මහතාට शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि मृदंग वीरी वृषभंच नागं मकरं पताकंच प्रदीपवाष्टकं नाष्टकं सुराष्टमंगलम् Cucunde gata cucutaca jen. Aladi
පාතකඩ සිරි පඤ්ඤා ජෝතියන් 2025 වර්ෂයේ දක්වන ලද දක්ෂතාවයන් ඇගීම හා 2026 වර්ෂයේ අප දහම් පාසලේ නව ශිෂ්‍ය නායක නායිකාවන් අභිෂේක ගැන්වීම සඳහා මෙසේ අද දින මෙම පඤ්ඤාභිනානී උත්සව සංවිධානය වුණා. මෙම අවස්ථාවට වැඩම වදාළ මහා සංඝරත්නයන් අවසර එසේම මෙහිණිවරුන් දෙදෙනාවත් ගෞරව නමස්කාර පූර්වකව මෙම අවස්ථාව සඳහා පිළිගනු ලබනවා. සම්භාවනීය අමුත්තනි දෙමාපියනි වැඩිහිටියනි සහෝදර සහෝදරියනි ආදරණීය දරුවනි සෙසු අමුත්තනි ඔබ සියලු දෙනාවත් ආදරණීය දෙමව්පියන්වත් වැඩිහිටියනි ඔබ සියලු දෙනාවත් සහෝදර සහෝදරයනි ඔබ සැමත් පඤ්ඤාභිමානී නම් වූ මෙම උත්සව සභාව වෙත ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. ලිඛිත සාධක අනුව පාතකඩ සිරි පඤ්ඤාජෝති දහම් පාසල ආරම්භ කර හෝ සංස්කරණය කොට මේ ගෙවෙන්නේ 55 වෙනි වසර. ඒ 1971 දෙසැම්බර් සිට එතෙන් පටන් මේ දක්වා සිරි පඤ්ඤාජෝතිය ගොඩනගන්නට හා පවත්වාගෙන යන්නට දායක වූ අප විහාරස්ථානයේ වැඩ සිටි සියලුම ස්වාමින් වහන්සේ හා ආචාර්යවරුන් ගෞරවයෙන් යුක්තව මම මෙම අවස්ථාවේදී සිහිපත් කරමි. පාඩම් වැඩ හොඳින් කරන හොඳ ළමයෙකුදු කුරුළු පෙන්ච වගේ කියලා තාත්තා කියනවා සංගමල්ලක් තමයි කියලා අම්මා කියනවා කුරුළු පෙන්ච වගේ කියලා තාත්තා කියනවා සංගමල්ලක් තමයි කියලා අම්මා කියනවා ආච්චි සියරන්නනිකක් කියලා කියනවා මේ හැමෝම ආදරෙන් මාව රකින්නවා මේ හැමෝම ආදරෙන් මාව රකින්නවා දඟ කරනවා පෙන්චත් මං වගේ මලු මල් පඳුර පිපුණු මලත් මං වගේ මලු මං වගේම කෝල් හාමිගේ ගයනවලු මම පාඩම් වැඩ හොඳින් කරන හොඳ ළමයෙකුලු මම පාඩම් වැඩ හොඳින් කරන හොඳ ළමයෙකුලු ඉරු කිරණක් සේ තාත්තා එළිය ගෙනෙනවා අම්මා මගේ සංගලියක් සේ බැබලෙනවා මිනි පහනක් වගේ ගුරුතුමියා ඉන්නවා මල්ලු යනකි මගේ පාසල සුවඳ හමනවා මල්ලු යනකි මගේ පාසල සුවඳ හමනවා
පාතකඩ සිරි පඤ්ඤා ජෝති දහම් පාසලේ පඤ්ඤා විවාහනී 2026 වර්ෂයේ ශිෂ්‍ය නායක නායිකා නිලලාංඡන පැලදීම සහ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය මේ අවස්ථාවේදී ආරම්භ වෙලා පවත්වාගෙන යන වෙලාවේ විශේෂ කාරණා රසක් සඳහන් කරන්නට යෙදුණා. දහම් පාසල වර්ෂේ පුරාම සිද්ධ කරන කාර්යභාරයන් පිළිබඳව. ඉතින් අකුරු ඉගැන්වීම, ගාථා ඉගැන්වීම පමණක් නෙවෙයි, ධර්මයේ ඉගැන්වීම පමණක් නෙවෙයි, දරුවෙකුට අවශ්‍ය කරන මූලික ශක්්‍යතා හැකියාවන්, කුසලතාවන් සියල්ලක්ම මේ දහම් පාසල තුලින් ඒ දරුවන් සියලු දෙනා වෙත ප්‍රදානය කරන්න ලබා දෙන්න මේ වර්ෂයේ මුළුල්ලේම කටයුතු සිද්ධ කරන බව අපට එම ප්‍රගති සමාලෝචන කතාවෙන් පැහැදිලි වුණා. එනිසා එකක් දෙකක් නෙමෙයි බොහෝ කාර්යයන් මේ දහම් පාසලෙන් දරුවන් වෙනුවෙන් සිද්ධ කරන බව පැහැදිලියි. ඒ වගේම මේ දහම් පාසල පාතකඩ සිරි පඤ්ඤා ජෝති දහම් පාසල ක්‍රියාකාරී දහම් පාසලක් මම විවිධ අවස්ථාවලදී ඒක සඳහන් කරලා තියෙනවා. බොහොම කාර්ය සූරව මේ දහම් පාසලේ කටයුතු සිද්ධ කරන වගේම ශාස්ත්‍රාර්ථ මණ්ඩලයේ කටයුතු වලටත් සම්බන්ධ වෙලා ඒ වගේම ශිෂ්‍ය නිපුණතා කටයුතු වලටත් දරුවන් ඉදිරිපත් කරමින් ස්ථාන ලැබලා ත්‍යාග ලබන සහතිකපත් ලබන ඒ වගේම මේ ප්‍රදේශයේ දහම් විශේෂ දහම් පාසලක් හැටියට ශ්‍රේණි භාග කටයුතු වලට ළමුන් විශාල පිරිසක් ඉදිරිපත් කරලා කටයුතු සිද්ධ කරන හොඳ දහම් පාසලක්. මම හොඳයි කියලා කියන්නේ මේ දහම් පාසල හොඳින් පවත්වාගෙන යනවා, දරුවන් සම්බන්ධ කරගෙන වුන් විවිධ කටයුතු වලට යොමු කරමින් මේ දහම් පාසල ගොඩනගන්න ඉදිරියට පවත්වාගෙන යන්න අවුරුදු 55ක් කාලයක් පිළිබඳව සඳහන් වුණා ආරම්භ කරලා. ඒ නිසා මේ 55ක් වුණත් කෙනෙකුගේ ජීවිතයේ ටිකක් සැඳෑ සමයට පත් වෙන අවස්ථාව දහම් පාසල ඒයින් විශේෂ තැනකට අරගෙන ඇවිල්ලා ඒ වගේම මේ ප්‍රදේශයට ගුණ සුවඳ ඇති දරුවන් බවට ඉදිරිපත් කරන්නට විශාල කාර්යභාරයක් මෙකලත් එකලත් හැමදාම මේ දහම් පාසලෙන් සිද්ධ කරනවා. ඒ සඳහා උත්සුක වෙලා කටයුතු කරන ප්‍රධාන චාරිත්‍රාත්මක ඇතුළු ගුරු මණ්ඩල අපේ හාමුදුරුවෝ හැම දිනාගේම සහයෝගයෙන් මේ කටයුතු සිද්ධ කරන බව අපි දන්නවා. මූලිකත්වය දීලා අපි සම්බන්ධ වුණේ මේ කටයුතු අගය කිරීම සඳහා. එනිසා ඉදිරියටත් මේ බඳු කටයුතු සිදු කරන්න ගුරු මණ්ඩලයට, ප්‍රධානාචාර්යතුමියට, අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේට, දරුවන්ට, දෙමව්පියන්ට, දායක පින්නතුන්ට හැම දිනාටම ශක්තිය හැකියාව ලැබේවා. සිරි පඤ්ඤා ජෝති දහම් පාසලෙන් ගුණ නුවණ ඇති දරු පිරිසක් ඉදිරිපත් කරන්න, හැකියාවන් සහිත දරු පිරිසක් ඉදිරිපත් කරන්න ඔබ සියලු දෙනාටම හැකියාව ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනු සියලු දෙනාටම අද මොවුන් මේ දහම් පාසල බාර ගනේවි. හෙට මේ ගම බාර ගනේවි. නොදුරු දිනයක මේ රට බාර ගනේවි. එසේම අනාගතයේ දවසක මේ ලෝකයට විශේෂ නායකයන් වෙවි. මේ සියලු දරුදැරියන් පිටිපස මහා විශාල රුකක් තියෙනවා. මහා විශාල ශක්තියක් තියෙනවා. අපි හැමෝම පිටිපස මහා විශාල ශක්තියක් අප උපදේ සිටම අපි ළඟ තියෙනවා. ඉතින් ඒ ආදරණීය ශක්තිය, ඒ ආදරණීය ආශිර්වාදය මේ මොහොතේ අපිට අත්‍යවශ්‍යමයි. මේ ආදරණීය දුවා දරුවන්ගේ ආදරණීය සෙනෙහවන්ත දෙමව්පියන්ට ආරාධනා කර සිටිනවා එන්න වේදිකාවට ඔබේ දරුවාගේ ඉදිරිපසින් ආඩම්බරයෙන් හිට ගන්නට. ශිෂ්‍ය නායක ලෙස 2026 වසරේ අභිෂේක ලබන්නේ විහඟ ආදරණීය පුතුණුවනෝයි.
මාතාව ලෙස මේ අවිසෙස් ලබන්නේ ගුණිති නෙත්නි සංසලා දියණියයි. प्रधान शिष्य नायक गुणिति प्रमिल चवीन नेतमाल प्रधान शिष्य नायक गुणिति विहारा इरांदी विक्रम सिंह
මෙසේ අභිෂේක ලබනවා. ඔවුන්ට අනාගතයේදී දහම් පාසලේ යහපත් චරිතයක් පවත්වා ගනිමින් ඒ වගේම දහම් පාසලේ අභිමානය ඉදිරියට ගෙන යමින් විශේෂිත නායකයන් ලෙස දක්ෂතා දක්වන්නට හැකි වේවායි අපි සියලු දෙනා ප්‍රාර්ථනා කරනවා. එසේනම් ආදරණීය දරුවනි, ඒ වගේම ආදරණීය දෙමව්පියනි, අප මේ මොහොතේ සූදානම් වන්නේ ඔබගේ අපව මේ තාක් දුරට ඔසවා තබමින් අනේක විද දුක් කම්කටොළු විඳ දරා ගනිමින් අප වෙනුවෙන්ම සිහින දකින අපගේ ආදරණීය දෙමාපියන් කොතෙක් වැන්දත් මදි. ඉතින් ඒ ආදරණීය දෙමාපියන් වැඳ නමස්කාර කරන්නට මුළු ජීවිතයක් මදි. අපගේ ආදරණීය අම්මා කියන්නේ සසරක්. ඒ වගේම තාත්තා කියන්නේත් මේ ලෝකයේ පැවැත්ම වගේ සූර්යයා වගේ එළිය දෙන ශක්තිවන්ත චරිතයක්. ඉතින් අපගේ ජීවිතයේ වීරවරිය, අපගේ ජීවිතයේ වීරයා ආදරණීය අම්මා, ආදරණීය තාත්තා. දරුවන්ගේ අනාගතයේ දියුණුව දැකීම තරම් දෙමාපියන්ට තවත් සතුටක් තිබේද? අපේ ආදරණීය අම්මා, ඔබේ ආදරණීය අම්මා ඔබ අසල මේ මොහොතේ රැඳී සිටින්නේ. ඔබේ අම්මා ඔබ වෙනුවෙන් ඊටමත් වෙහෙස වෙලා, ඊටමත් දුක්ඛම් කඩළු ඉවසලා, ඒ වගේම දරා ගැනීම, රිදීම්, ඒ වගේම මේ සියලුම දේවල් මැද්දේ ඔබව මේ තරමට උස්මහත් කරලා තියෙනවා. ඔබ මේ අද දවසේ නායකයෙක් දක්වා ගොඩනගන්නට ඇය ලොකු ශක්තියක් කැප කරලා තියෙනවා. ඉතින් අද ඔබ මේ සූදානම් වන්නේ ඒ ආදරණීය අම්මාගේ ගුණ සිහිපත් කර ආදරණීය මෞතුමිය වන්දනා කරන්නටයි. එසේනම් ඔබේ අත ඇති බුලත් හුරුල්ල ආදරණීය මවගේ දෑත මත තබන්න. ඔබත් සවිමත්ව එම බුලත් හුරුල්ල අල්ලාගෙන සිහිපත් කරගන්න. මේ ඉන්නේ ඔබේ ආදරණීය මව, මේ ඔබේ ශක්තිය, මේ ඔබ වෙනුවෙන් කැපවීම කර ආදරණීය පහන් ටැබක් වගේ ඔබ ළඟ ඉන්න ආදරණීයම කාන්තාව. ලෝකේ ආදරණීය කාන්තාව, ආදරණීයම කාන්තාව තමන්ගේ අම්මා බව සිහිපත් කරගෙන ආදරණීය අම්මාට මෙසේ වන්දනා කරන්න, নমස්කාර කර. දස මාසේ උරේ කත්වා පෝසේ සියුත්ති කාරණං ආයුදීගං වස්ස සතං මාතු පාදං නමාමං. ආදරණීය මවගේ ආශිර්වාදය ඔබට සදා කල් ලැබේවා. ආදරණීය පියාණන්ට මේ මොහොතේ අපි වන්දනා කරන්නයි සූදානම් වන්නේ. හැමෝම කියනවානේ පියෙකුගේ කඳුළු පේන්නේ නැහැ කියලා. නමුත් ඔහු එය පෙන්වන්නේ තමන්ගේ ශක්තිය, දහඩිය හැමදේම ඔබ වෙනුවෙන් කැප කරමින්. ඒ වගේම උදේ හවස වෙහෙස වෙලා ආදරයෙන් ඔබව හදන්න ඔවුන් කරන කැපවීම ගොඩක් වෙලාවට ඇගෙන්නේ නැති වුණාට ආදරණීය තාත්තා තමයි අම්මගේ ඔබෙත් ලොකුම හයිය වෙන්නේ. ඉතින් ආදරණීය තාත්තේ මේ නායකයන් බිහි කළාට ඔබට අප නායකති. එසේනම් ආදරණීය දරුවනි, මේ අප සූදානම් වන්නේ ඔබේ ආදරණීය පියාණන් වන්දනා කරන්නටයි. ඔය අත ඇතිව තිබෙන බුලත් හුරුල්ල ආදරණීය පියාණන්ට ලබා දෙන්න, වන්දනා කරගන්න. මෙසේ අප පියාණන් වන්දනා කරමු. උද්දිකාරෝ අලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකං රාජමත්ජං සුපතිට්ටං පීතුපාදං නමාමං. එසේනම් පුතුණුවනි, දියණියනි, මේ ඔබේ ආදරණීය දෙමාපියන් ඔබ වන්දනා කර ලබා ගන්න ආශිර්වාදය අනාගතයේදී යහපත් නායකත්වය වෙනුවෙන් ඔබට ආශිර්වාදයක් වේවා. ශිෂ්‍ය නායක ප්‍රතිඥාව ඉදිරිපත් කිරීම සඳහා
තම දකුණත ඍජුව ඉදිරියට දිගුකොට වමත තම පපුව මත තබාගෙන මා විසින් ඉදිරිපත් කරන මෙම පාඨයන් ප්‍රකාශ කරන්න. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සිරි පඤ්ඤා ජෝති දහම් පාසලේ ශිෂ්‍ය නායකයෙකු නායිකාවක ලෙස තේරීපත්තු මම දහම් පාසලේ කීර්ති නාමය පැතිරවීමටත් සියලු ගුරු මව්පියවරුන්ට පක්ෂපාතීව හා කීකරුව ක්‍රියා කරන බවටත් දහම් පාසලේ නීතිමාලාවට අනුකූලව නීතිගරුකව ක්‍රියා කරන බවටත් කිසියම් විනය විරෝධී ක්‍රියාවක නොයදෙන බවටත් මාහට පැවරෙන සියලු වගකීම් හැකි උපරිමයෙන් ඉටු කරන බවටත් ධර්ම පාඨශාලීය සියලුම සහෝදර සහෝදරියන් වෙනුවෙන් නායකත්ව වගකීම නොපිරිහෙලා ඉටු කරන බවටත් අද පටන් මාහට පැවරෙන නායකත්ව තනතුරේ කාර්යභාරයන් නොපිරිහෙලා ඉටු කරන බවටත් ගරු විහාරාධිපති හිමියන් ඇතුළු මහා සංඝරත්නයත් ගුරු මව්පියවරුන් දෙමාපියන් සහ සිරි පඤ්ඤා ජෝති දහම් පාසලේ සොයුරු සොයුරියන් ඉදිරියේ ගෞරව බහුමානයෙන් යුතුව මෙසේ ප්‍රතිඥා දෙමි. හදාරපු පුංචි දරුවෙක් හැටියට ඊට වසර 20කට විතර පස්සේ මේ දහම් පාසලේම ප්‍රධාන ශිෂ්‍ය නායකයාට නායිකාවට සහතික පත්‍රය අතින් දෙන්න ලැබීමත් කතරම් වාග්යක්ද කියන කාරණාව මට හිතුණා මේ පුණ්‍ය භූමියේ ඉඳගෙන.
ඒ වසර ගණනාවකට පස්සේ මෙවැනි අභිෂේකයක් කිරීමත් මං හිතන්නේ ධම්මරතන හාමුදුරුවෝ ලැබපු ලොකු ජයග්‍රහණයක් කියන එකයි මගේ අදහස. නමුත් මං හිතන්නේ දහම් පාසලේ ප්‍රධාන ආචාර්යතුමිය ආචාර්ය මණ්ඩලයේ හැමදෙනාම දූ දරුවෝ හැමදෙනාම එකතු වෙලා අද දවසේ ලොකු වැඩක් කරලා තියෙනවා. මගේම සහෝදර පන්සලක් එක්ක දිස්ත්‍රික් තරඟයකදී ඒ වගේම සමස්ත ලංකා තරඟයකදී හොඳ බෞද්ධ ළමයි දෙන්නෙක් හොඳ පද්‍ය ගාථා ගායනා තරඟයක් තියෙනවා. අපිට සතුටු වෙන්න පුළුවන්. ඔන්න තමන්ගේම පන්සල් දෙකක් එකට හොඳට ගාථා ගායනා කරන දරුවෝ දෙකොල්ලක් ඉන්නවා කියනවා. සය සතුටු වෙන්න පුළුවන් වෙන අපිට මේ ගමේ හැම පුංචි පුතෙකුටම ආරාධනා කරනවා හොඳට පාඩම් කරලා හොඳට ඉගෙන කියාගෙන ගුණධර්ම ටික හොඳට හදාගෙන මේ පන්සලත් රැකගෙන පොඩි හාමුදුරුවෝ රැකගෙන හැමෝම රැකගෙන කටයුතු කරන්න කියලා මතක් කරනවා. ආදිශේෂයෙක් හැටියට මේක රැකගෙන ආරක්ෂා කරගෙන මේ කටයුත්ත ඉදිරියට පවත්වන්න ඔබට පුළුවන් දේ අපට පුළුවන් දේ කරමුයි කියන ආයාචනාව ඔබ හැමත කරන්න. ඒ නිසා මේක ආරක්ෂා කරගෙන රැකගෙන අපි හැමෝම ඉදිරියට මම මේ ගමේ හාමුදුරුවෝ කෙනෙක් හැටියට ආදිශේෂයෙක් හැටියට දහම් පාසලේ මට කරන්න පුළුවන් උපකාරය උදව්ව මම කරලා තියෙනවා. කොහොසල දන්නවා මම පුද්ගලිකව ළමයින්ට ඒව අවශ්‍ය කරන දේවල් දහම් පාසල වෙනුවෙන් මම ගෙදර ඉද්දි ගෙනත් දීලා යනවා. ඒ නිසා අපි හැමෝම එකතු වෙලා මේක ලබන අවුරුද්දේ මීට වැඩිය හොඳ සාර්ථකව කරගමුයි කියන අදහස ඉදිරිපත් කරමින් ධම්මරතන හාමුදුරන්ටත් අපේ කෝසලාවේ නිවියටත් ආචාර්ය මණ්ඩලයට Surindu obai
අති රජ කදිර සිව පුතා හරෝ හරා වරම් දෙන්න සිතනි වෙන අතරගම ශක්ති මහා ශක්ති ආදි ශක්ති පරා ශක්ති පරා ශක්ති ආදි ශක්ති මහා ශක්ති පරා ශක්ති ශක්ති මහා ශක්ති ආදි ශක්ති පරා ශක්ති පරා ශක්ති ආදි ශක්ති මහා ශක්ති පරා ශක්ති සිතනි වෙන අතරගම දූදරුවෝ එකහුවලා මේ කරන කාර්යය තව තවත් මේට වැඩිය ලබන අවුරුද්දේ මේට එහා ගිය දෙයක් මේ දහම් පාසල තුලින් මේ අහිංසක ගම්වල ඉන්න අම්මා තාත්තගේ දුවා දරුවන් යහමගට ගන්න මේට එහා ගිය දෙයක් ලබන අවුරුද්දට ඉෂ්ට සිද්ධ කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රථමයෙන්ම ප්‍රාර්ථනා කරනවා.
කියනවා උදෙන්ම නැගිටල පොට්ටික හදා ගන්නවා මුහුණ හොදලා පාසලේ ඇඳුම අඳිනවා එකපාරට බණ්ඩිය මගේ උයේ වෙනවා දොස්තර මාමේ මගේ දොස්තර මාමේ බඩ රිදෙනවා හොඳටම මගේ දොස්තර මාමේ ඉස්කෝලේ යන්නත් නෑ වෙනදා වගේ බෙහෙත් ටිකක් දෙන්නකෝ මට දොස්තර මාමේ චූටි මැනික මොකද උනේ අම්මා අහනවා ඒක අහලා අප්පච්චි දුවගෙන එනවා ආච්චිගේ ඇස් දෙකෙන්ම කොඳුළු වැටෙනවා අනේ ඉතින් තාමත් මගේ බණ්ඩි රිදෙනවා දොස්තර මාමේ මගේ දොස්තර මාමේ බඩ රිදෙනවා හොඳටම මගේ දොස්තර මාමේ හොඳටම බය වෙලා ඉන්නේ ඔක්කොම වගේ බෙහෙත් ටිකක් දෙන්නකෝ මට දොස්තර මාමේ කනකොට බබාගේ අත් හේදුවද පෙර ගෙඩිය කන්නට කලියෙන් හේදුවද ගෙදර වතුර බොන්නේ ඔබ උණු කරලාද මේ වගේ හොඳ පුරුදු බබා කරලා බැලුවද හරි දැන් මට මතක් වුණා හරියට උණු දේ උදේට කනකොට අත් දෙක හේදුවේ නැහනේ අත් හොදන්න නැතුව ආයේ කන්නේ නැහනේ හොඳ පුරුද්ද කරගන්නව මගේ ජීවිතේ දොස්තර මාමේ මගේ දොස්තර මාමේ බඩ රිදෙනවා හොඳටම මගේ දොස්තර මාමේ දුවල පැනල දග කරන්න අද මට බැහැනේ බෙහෙත් එකක් දෙන්නකෝ මට දොස්තර මාමේ බෙහෙත් පීල බණ්ඩිය මගේ දැන් හොඳ වෙනවා ස්තුතියි දොස්තර මාමට මම කිව්වා තමා වෙන්න කලියෙන් ඉස්කෝලෙට දිව්වා ඉගෙන ගන්න වැඩ ටික ලස්සනටම කෙරුවා බබා හොදට හිතට ගන්න හොද පුරුද්ද පුරුදු වෙන්න කෑමක් කන්නට කලියෙන් අත් දෙක යලි හොද ගන්න දොස්තර මාමේ මගේ දොස්තර මාමේ බඩ රිදෙන්නේ නෑ මගේ දැන් දොස්තර මාමේ පුරුදු හොදට පුරුදු වුණොත් කිව්වා වගේ බෙහෙත් ගන්න ඕනේ නැහැනේ දොස්තර මාමේ දෙපිය නගලා හරියකට විදින්නවත් බැරි පුංචි කාලේ කාටවත් බය වුණේ නෑ මං වීරයා ළඟ උන්නු වේලේ පේලි ගැහිලා කුඹියන්ටත් මාවතේ ඇවිදින්න ඉඩදී කුඩු හදනා කුරුල්ලන්සේ නිදහසේ පියඹන්න දිවිදී ජීවිතේ ගැන මේ තරම් දේ දන්න ඇති පුදුමයි ආදරේ හංගලා දෙන්නේ පියවරුමයි හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කිව්වදනයි තාත්තේ මගේ ලෝකයේ මහවීරයා ඔබමයි අපි ගැනම හිත හිතා වෙහෙසෙන වෙහෙස නොබලා රෑ දවාලේ දුක හිතෙනකොට ඉන්නේ කොහොමද කිසි දෙයක් නොමවුණු විලාසේ වීරයොත් තනියෙන් නඩනවා
තරම් දේ දන්න ඇති පුදුමයි ආදරේ හංගලා දෙන්නේ පියවරුමයි හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කිව්වදනයි තාත්තේ මගේ ලෝකයේ මහවීරයා ඔබමයි ඒ ගැන මේ තරම් දේ දන්න ඇති පුදුමයි ආදරේ අංගලා දෙන්නේ පියවරුමයි හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කිව්වදනයි තාත්තේ මගේ ලෝකයේ මහවීරයා ඔබමයි රන් හැද
දරුවන් සඳහා ගීත තෝරා ගැනීමේදී වඩාත් සැලකිල්ලක් දැක්වුවා. මෙම යුගයේ අවශ්‍යතාවයක් හැටියට එය හඳුනාගෙන මව් ගුණ ගීත, පිය ගුණ ගීත හා කාලීන වූ ගීත දරුවන් සඳහා තෝරා දෙන්න. අද මේ දේ දකින්නකොට අපේ ලේකකාධිකාරී ස්වාමින් වහන්සේ, ඒ වගේම අපේ චන්දවිමල ස්වාමින් වහන්සේ, පොලිස් ස්ථානාධිපතිතුමා, ඒ වගේම සහ සම්බන්ධ වෙච්ච හැමෝම කතා නොකලත් පුදුම තරම් වටින දේවල් ටිකක් හිතවලට එකතු කළා. මේ ස්ටේජ් එක සමහර විට මේ පරිසරයේ කුඩා වුණාට ළමයින්ට මේ ස්ටේජ් එක උඩට ඇවිල්ලා තෑග්ගක් ලබන එක, සහතිකයක් ලබන එක, සමහර විට ගීතයක් නැටුමක් ඉදිරිපත් කරන එක මේ ස්ථානයේ පුංචි වුණාට සමහර විට එයාලගේ ජීවිතේ අපටත් මතකයි පුංචි කාලේ ඒක එයාලගේ ජීවිතේ අමතක නොවන පුදුම තරම් උත්තේජනයක්. මේ ඉස්සරහ ඉඳගෙන ඉන්න ඕනේ මම තව කෙනෙක් හිතනවා ඒ සමහර විට අයියර පිටිපස්සේ ගිහින් ඉඳගෙන හිටියේ කියලා. ඒ මං හදාගත්ත ගුරු වෘත්තියේ ඉගෙන ගත්ත දේවල්. මේ හැම තැනකම මේ දරුවන්ට අධ්‍යාපනයක් දෙන්න ඕන, ජීවිතේ දෙයක් ඉගෙන ගන්න. ආදරණීය දුවා දරුවන්ට අපගේ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ පිළිබඳ ගැන අපූර්ව ගීතයකින් අප සම සමසමු. Aku
හිමි පිළිරුවකින් ගලන තරම් පිරුණු දෙතිස් මකුවනින් සම්බුදුරුව දුටුවත් සුන්සුන්දර දෙදකතරම් සම්බුදුරුව සමුරුද කෙතරම් Bangunan mok suwepata randuan dan padasa kita dena memal paravena vase jeevithe aniyata dakimi ini piliruwalaga nevati mohodak buduban padayaka sida nivami buduban padayaka sida nivami ekunu ekadu malakat neti asiriya himi piliruwakin galana taram pirunu detis makunin sambuduruwa dutuwat sundara vedaketaram sambuduruwa sambuduruwa ketaram දැවන්ත කර්තව්‍යයක් ඉෂ්ට කරමින් වෙහෙස මහන්සි වී ඊටම කැපවීමෙන් කටයුතු කරන හෙතුමියට ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා ත්‍යාග ප්‍රදානය හා සම්බන්ධ වන බොහොම සතුටින් මම දැක්කා ඉන්නවා ඒ වගේම අපේ දහම් පාසලේ ආචාර්ය භවතුන් ඒ දෙපළ ඊටාම සතුටින් මේ කාරණය කළමනාකරණය කරනවා මම දැක්කා අපේ හාමුදුරුවන්ටත් අද හුඟක් සතුටු දවසක් විශේෂ හැඟීමක් තියෙනවා ශ්‍රී පඤ්ඤාජෝති දහම් පාසල අර බොහොම අමාරුවෙන් කාලයක් ඇදගෙන ගිහිල්ලා ඊට පස්සේ ඒකට නව පණක් දීලා අපේ අලුත් ආචාර්ය මණ්ඩලය අර පරණ ආචාර්ය මණ්ඩලයත් එක්ක ලොකු සටනක් කළා පහුගිය කාලේ. ඉතින් ඒකේ ප්‍රතිඵල තියෙනවා අපි දැක්කා
මහ පොළොව රැස්සාම දෙව්ලොව වගේ කටුමැටිගේ සූවිත්ති සීතලට උණුසුම ගේනේ හැමදාම හිනෙන්න හැකි මේ වගේ ගිලිහෙන්න ඉඩ දෙන්නේ පාරන් වටේ ජීවිතේ අක්‍රමාතික්‍රමාතිපති බඩෝ රැන් ගලේ තික්‍රමා ලෙසටෝ සංසාර ගංගාව කලමින් යති දුක් සෝතැවුල් සතුට එකසේ ඇති කටවෙල්ල කඳුලැල්ල ළඟයි තින් ලතවිල්ල කඳුලැල්ල ළඟයි තින් හැමදාම හිනෙන්න හැකිනම් හොඳින් ගිලිහෙන්න ඉඩ දෙන්නේ පාරන් වටේ ජීවිතේ පාට පාට කන මෙදිරියෝ රැට රැට සිනිඳු වලා ඇත ඇත හරි සොඳුරුයි සෑමදාම සම්මලිලේ පාට පාට කන මෙදිරියෝ රැට රැට සිනිඳු වලා ඇත ඇත හරි සොඳුරුයි සෑමදාම బొబ్బలు ఎల్లవట్టలు ముద్దు బొబ్బలు దీయదహారక పెన్న బొబ్బలు ఎల్లవట్టలు ముద్దు బొబ్బలు తొరువదులు మల్కకులు హారి హెడలు అప్పివగిలు సమనలే పాట పాట కన్న మెదిరియు రేట రేట సినిందువల ఏత ఏత హరి సదురుయి సేమదామ කඩා පැණි අරගෙන මනුස්සෙක් ලිහිනියෝ හදාපු කූඩුවක් උගුල්ලන් ගිහිල්ලෝ මනුස්සෙක් ඒත් ඒ එක සතෙක්වත් අද වෙනකන් ලියලා නෑ පොලිස් පොතේ එක පැමිණිල්ලක්වත් අහලා බලද්දි උන් කිව්වේ කාටවත් හොරකම් කරන්න බැරි වුණා කියලා උන් දන්න ශාස්ත්‍රයේ අල්ප මාත්‍රයක්වත් විනය 1 2 3 ඉගෙනුම තුළින් ලොව දිනන්නට දවසේ කාලය සීමිත වුණත් ජීවත් වන සමාජයට වටිනාකමක් එකතු කරන්නට අරමුණු කරමු. එම නිසාවෙන්ම මෙලොවට ණය නොවන්නට වෙර දරමු. ඒක තමයි පාතකඩ සිරිපඤ්ඤා ජෝති දහම් පාසලේ අපි හැමෝගෙම බලාපොරොත්තුව. ස්තුති කතාව ඉක්මනින් අවසන් කරන්නම්. මෙවන් වූ දැවැන්ත උත්සවයක් තනි මිනිස්සෙකුටවත් කිහිප දෙනෙකුටවත් නිර්මාණය කරන්න බෑ. ඒකට අති විශාල පිරිසකගේ ශක්තිය ආශිර්වාදය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. කොහොම වුණත් කෙසේ වුණත් ඒ ශක්තිය අපිට ලබා දෙන්න ලොකු පිරිසක් අපිත් එක්ක ඉන්නවා කියලා ප්‍රතිඵලය ඔබ සතුයි. ඉතින් හදවතින්ම ස්තුතිවන්ත වෙන්න ස්තුති කරන්න ලොකු පිරිසක් මා ළඟ සිටිනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මුලින් මතක් කරා වගේ
දරුවන්ට ඉතා වටිනා පොදු ත්‍යාගයක් සමස්ත දහම් පාසලටම ලබා දීලා දහම් පාසල් උත්සවය කරන්න ශක්තියක් දුන්න එක මහත්තයෙක් ඉන්නවා මුලින්ම. ඒ තමයි ග්‍රීන් ඇග්‍රෝ ආයතනයේ ගරු සභාපති එසේත් නැතනම් කළමනාකාර අධ්‍යක්ෂක දිනේෂ් පතිරාජ මැතිතුමා. මේ වෙලාවේ මෙතන නොහිටියත් හදවතින්ම ගෞරවයෙන්ම සිහිපත් කරනවා ඒ ශක්තිය මට මුලින්ම ලබා දුන්නේ එතුමාණන් අපි කරමු උත්සවය කොහොම හරි කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපේ දරුවන්ට පොදු ත්‍යාගය ඉතා වටිනා පොදු ත්‍යාගයක් විදිහට ලබා දෙන්න එතුමාට සහ අපිට හැකියාව ලැබුණා. බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට සහ ඔබතුමාගේ මෑණියන්ට ඒ වගේම ඔබතුමාගේ කාර්ය මණ්ඩලයට ඒ වගේම මම මේ වෙලාවක් කරගන්නවා එතුමන්ගේ මව රෝගී තත්ත්වයෙන් සිටින නිසා තමයි උත්සවයට අද සම්බන්ධ වෙන්න නොහැකියාව ලැබුණේ. ඉතා ඉක්මනින් නිරෝගී සුවය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා එතුමියටත්. ඉතින් ඒ ස්තුතිය එලෙස සිදු කරමින් තවත් ස්තුති කරන්න කිහිප දෙනෙක් සිටිනවා. රන්තරු හෝල්ඩින්ග්ස් ආයතනයේ සියලුම දෙනාට ඉතාමත් ස්තුතියි අපට සහයෝගය ලබා දුන්නට. ඒ වගේම ගල්පාත දොංකරොලිස් ආයතනයට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කරන්න ඕනේ මෙතනට ඇවිල්ලා ගියා නලින්ද මහතා එතුමාණන්ගේ දැනුවත් කිරීමෙන් අපිට සංගීත ආචාර්යවරියක් අපේ දහම් පාසලට උදව් කළා. එතුමාටත් සහ එතුමියටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දහම් පාසලේ සනත් සහ සජිත් මහතා මම හිතන්නේ සජිත් මහතා ලොකු වෙහසක් දරුවා ඒකට ඒගොල්ලන්ගේ සම්බන්ධීකරණයෙන් අපිට ත්‍යාග ලබා දීලා තියෙනවා. චමින්ද මහතා එතුමාටත් ස්තුතියි. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ දහම් පාසලේ හිටපු ප්‍රධානාචාර්ය ස්වාමින් වහන්සේ නමක් වෙනවා. දැන් අපේ පන්සලේ වැඩ වාසය නොකලත් උන්වහන්සේ විතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඉන්ද්‍රසාර ස්වාමින් වහන්සේ උන්වහන්සේත් අපිට දහම් පාසල උත්සවය පවත්වගෙන යන්න මේ කටයුත්ත කරගන්න සහයෝගය ලබා දුන්නා. ඒ වගේම මාගේ මිතුරියක් වන සචිනී ඔයාවත් මම ගොඩාක් ආදරෙන් මතක් කරනවා මට සහයෝගය ලබා දුන්නා. ඒ වගේම උස්වත්ත කන්ෆෙක්ෂනරි වර්ක්ස් ආයතනයේ සේවයෙන් යුතු පර්චේසිං ඩිපාර්ට්මන්ට් එකේ මැනේජර් සෙව්වන්දී මහත්මියව ඉතාමත් ගෞරවයෙන් යුක්තව සිහිපත් කරනවා මට ඒ සහාය ලබා දුන්නට. ඒ වගේම උස්වත්ත කන්ෆෙක්ෂනරි වර්ක්ස් ආයතනයේ උපුල් ෆර්නෑන්ඩෝ මහතාටත් ඉතාමත් ගෞරවයෙන් මම ස්තුතිවන්ත වෙනවා මට අපට සහයෝගය ලබා දුන්නට. ඒ වගේම තමයි අය මුලින් කිව්වා වගේ සජිත් මහතා සහ සනත් මහතාගේ සම්බන්ධීකරණයෙන් රෝහණ සෙනවිරත්න මහතාත් අපට දායකත්වය ලබා දීලා තිබෙනවා. ඒ වගේම මේ වෙලාවේ මෙතන නොසිටියත් කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචි සකුන් මහතාව ඉතාමත් ගෞරවයෙන් මම සිහිපත් කරනවා. ඒ වගේම SMS ආයතනය මතක් කරන්න ඕනේ මේ වෙලාවේ SMS ආයතනයේ කළමනාකාරතුමන් සහ කාර්යාල නිලධාරිනී ජ්‍යෙෂ්ඨ නිලධාරිනී නදුනී මහත්මිය මගේ සහෝදරිය ඔබ සියලු දෙනාගේ සම්බන්ධීකරණයෙන් අපට දායකත්වය ලබා දුන්නා. ඒ වගේම මිල්ලනිය ප්‍රාදේශීය සභාවට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒක සම්බන්ධීකරණය කිරීම නිමිත්තෙන් ගිහාන් මහතාට මම ස්තුතිවන්ත වෙනවා අපට දායකත්වය ලබා දුන්නට. ඒ වගේම තමයි මං හිතන්නේ ඒ නම් ටික අපි සඳහන් කළා අවසන්. කෙටියෙන් සඳහන් කරන්නම් මේ විදිහට. හැමදාම කියනවා වගේ ආදරණීය ආචාර්ය මණ්ඩලයක් මට ඉන්නවා අපිට ඉන්නවා. ඒ එකමුතු බව ඒ ශක්තිය නිසාම තමයි දහම් පාසල මං හිතන්නේ මේ විදිහට අපිට පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. තනතුරු තානාන්තර නෙමෙයි කරන කාර්ය තමයි වැදගත් වෙන්නේ. තනතුර තියාගෙන කාර්ය නොකරනව නම් ඒ තනතුරෙන් පළක් නැහැ. ඒක තමයි මම විශ්වාස කරන විදිය. දහම් පාසලේ ප්‍රධාන ආචාර්යවරිය විදිහට මම සතුටු වෙන එක පොයින්ට් එකක් තියෙනවා. ඒ තමයි ආදරණීය ගුරු මණ්ඩලයක් මට ලැබිලා තියෙනවා. කැපවීම කිව්වොත් වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කැපවීම. ඒක විශේෂයෙන් මම මතක් කරනවා එදා දෙමාපිය රැස්වීම වෙලාවෙත් මම කිව්වා මගේ ආදරණීය ගුරු මණ්ඩලය කැපවීම කිව්වොත් වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කැපවීම. උපප්‍රධානාචාර්යතුමා ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලය. දිනය බලන්නේ නැහැ, වේලාව බලන්නේ නැහැ, කාර්යයන් බලන්නේ නැහැ.
පවුල්වල වැඩ බලන්නේ නැහැ කාර්යයන් මගහැර ගන්නවා සමහර වෙලාවට වැඩකට බැස්සහම අපේ වචනෙන් කියනවා නම් ඒක කරන්න ඕනේ කොහොම හරි කරමු කියලා පුදුම කැපකිරීමක් ලබා දෙන්නේ. සමහර වෙලාවට ඒක පේන්න පුළුවන්, පේන්න නැති වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම නිතර දහම් පාසලත් එක්ක සම්බන්ධ වන ආදරණීය දෙමව්පියෝ මෙතන ඉන්නවා. ඒ හැම දිනාටම නිරන්තරයෙන් ඒ කාර්යය පේනවා. අපේ ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කරා වගේම මේක ගරු සේවයක්. මම කරන නිසා නෙමෙයි සමස්ත ශ්‍රී ලංකාවටම තියෙන ගරු සේවයක් තමයි දහම් පාසල් දරුවන්ට උගන්වන කියන එක. ඉතින් අන්නේ ගරු සේවය ඒ විදිහටම ඉටු කරන්න මගේ ආචාර්ය මණ්ඩලයට කැපවීම හැකියාව දක්ෂතාවය තියෙනවා. ඒක මම ලද භාග්යක් ඔබ ලද භාගයක් විදිහට මම සලකනවා. ප්‍රතිඵල ලැබුණා මං හිතන්නේ ගිය සතිය අපිට ප්‍රතිඵල වලටත් තෑගි දෙනවා. හිතුවේ නෑ නේද? දහම් පාසලේ වර්ෂ අවසාන ප්‍රතිඵල වලටත් අපි තෑගි ලබා දෙනවා. ඒක අන්තිම වෙනකම්ම තිබ්බේ පොඩ්ඩක් මේ දෙනවද නැද්ද වගේ එකක් පොඩ්ඩක් ඔළුවට දෙන්න. අනිවාර්යෙන් දෙනවා. ඒතකොට ඒ කැපකිරීම කරේ මගේ ආදරණීය ආචාර්ය මණ්ඩලය. හදවතින්ම මගේ ගෞරවය ප්‍රණාමය මම ඔවුන්ට පිරිනමනවා. කවදාවත් වරදින්නේ නැහැ. ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කරන්න ඕනේ මම මේ දැන් අපේ දෙමාපියොත් එක්ක කතා කරද්දී ඒක මම කතා කරා. පිරිසක් එකතු කරනවා කියන එක ලේසි නෑ. මං හිතන්නේ අපි හැමෝම එකතු වෙලා පිරිසක් එකතු කරලා තියෙනවා. කවුද? ආදරණීය දෙමව්පියෝ ටිකක් අපිට ලැබිලා තියෙනවා. අපි හැමෝම මේ පොළවේ පය ගහලා ජීවත් වෙන පාතකට මිනිස්සු. හැබැයි මොන කාර්ය තිබුණත් පණිවිඩයක් දැම්මොත් ඒ කාර්යයට ඇවිල්ලා අප කැපවීමෙන් වැඩ කරන ආදරණීය දෙමව්පියෝ පිරිසකුත් අපිට ඉන්නවා. මම සතුටු වුණ එක දවසක් තමයි අපි එදා ස්ටේජ් එක සරසනකොට හිතා ගන්න බැරි තරම් දෙමව්පියෝ පිරිසක් මෙතනට ආවා. මං ඇත්තටම හිතුවේ නෑ ඒක. මං සනස්සත් එක්කත් කිව්වා ගුරු මණ්ඩලත් එක්කත් කිව්වා අද නම් ගොඩක් වැඩි කියලා. ඇත්තටම කිව්වා. මට හිතා ගන්න බැරි වුණා. හරිම සතුටුයි. ඒගොල්ලන්ගේ පෞද්ගලික දේවල් කැප කරගෙන හැඟීමක් තියෙන නිසා මෙතනට ඇවිල්ලා සහයෝගය ලබා දෙනවා. මේ මොහොතෙත් එමයයි මේ සමස්ත කාර්ය තුලත් එහෙමයි. ආදරණීය අම්මේ තාත්තේ වැඩිහිටියනි ඔබ සැමටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ ගෞරවය මම පිරිනමනවා. ඔය ශක්තිය ඔය විදිහටම තියාගන්න. අර කිව්වා වගේ අරමුණ තියෙන්නේ අපිත් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත අය විදිහට අපේ ගමේ අපේ දක්ෂයන්ට ඒ අවස්ථාව හදන්න. ඒක නිසා ඒක අපි කරනවා. ඒ වගකීම අපි බාර ගන්නවා. අපිට පුළුවන් විදිහට දහම් පාසල තුලින් සිදු කරන්න ඔබගේ ශක්තිය ඔය විදිහටම අපට ලබා දෙන්න. ඒ වගේම තව පොරොන්දුවක් වෙනවා. මං ගිය අවුරුද්දෙත් ඔය පොරොන්දුව වුණා. මං හිතන්නේ ඒ වර්ෂය තුලත් අපි ඒ කාර්යයන් ටික කරගන්න පුළුවන්කම ලැබුණා සමස්තයක් විදිහට. මේ අවුරුද්දෙත් දහම් පාසල ඊටාම ඉහළින් පවත්වාගෙන යන්න හැම පැත්තෙන්ම ඊටාම ඉහළින් පවත්වාගෙන යනවා කියන පොරොන්දුව ඔබට ලබා දෙනවා. ලබන සතියේ දහම් පාසල නිවාඩුද තියෙනවද? තියෙනවා. අපේ ළමයි දන්නවා අනිවාර්යයෙන්ම තියෙනවා කියලා. අපිට නිවාඩු දෙන්න දවසක් නැහැ. ලබන සතියේ දහම් පාසල පැවැත්වෙනවා. සමහර දරුවෝ මගෙන් ඇහුවා දහම් පාසලට අලුතෙන් සම්බන්ධ වෙන්න. ඒගොල්ලෝ හැමෝටම සහ ගුරුවරුන්ට අලුත් ගුරුවරුන්ට ලබන සතියේ සිට දහම් පාසලට අලුතෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. මේ වර්ෂය තුලත් ඒ විදිහටම අපේ වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. ඒ විශ්වාසය, ඒ ශක්තිය අපිට තිබෙනවා කියන දේ ඔබට පසක් කරනවා. ඉතින් සමස්තයක් විදිහට ගත්තොත් හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම තව චරිතයක් ඉන්නවා මතක් කරන්න. අන්තිමටම මතක් කරනවා කියලා හිතුවේ පොඩි විස්තරයක් කියන්න ඕන නිසා. පාතකට විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ අවසරයි ශාස්ත්‍රපති පූජ්‍ය කන්දකැටියේ ධම්මරතන ස්වාමින් වහන්සේව දහම් පාසල් කණ්ඩායම විදිහට අපිට ලොකු සහයෝගයක් පිටුපස සිට ලබා දෙනවා. ඒක සමහර විට නොපෙනෙනවා වෙන්නත් ඇති. නමුත් ඒක අපි දන්නවා. මෙතන කවුරු ස්වාමින් වහන්සේ නමක් හිටියත් ඒ ගෞරවය අපි ලබා දෙනවා. ඉතින් අපේ විහාරාධිපති ස්වාමින් වහන්සේට ඒ අපිට ලබා දෙන සහයෝගයට, ශක්තියට ගෞරව නමස්කාර පූර්වක ප්‍රණාමය මම පිරිනමනවා. තව මතක් කිරීමක් කරන්න ඕනේ. මේ මතක් කිරීමෙන් පසුව මම අවසන් කරන්නම්. ඔබට පේනනවා අපේ පන්සල් පරිසරය. නේද? ගිය වසරේ පන්සල් පරිසරයද මේ තියෙන්නේ
නේද? නව පන්සල් පරිසරයක් නිර්මාණය කරනවා. එක තනකොළ ගහක්වත් නැති වෙන්න, එක කුණු ගොඩක්වත් පන්සලේ තැන්තන් වල නැති වෙන්න, ඊටාම පිරිසිදුව, ඊටාම පිළිවෙලට පන්සල රැකගෙන කාර්ය සිදු කරන ගෞරවනීය ස්වාමින් වහන්සේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ දහම් පාසලට ලොකු සහයෝගයක් ලබා දෙනවා. ත්‍යාග සොයනේ වේදී ඒ වගේම අපි මේ කාර්යයන් කරද්දී ලොකු සහයෝගයක් උන්වහන්සේගෙන් ලැබෙනවා. ඉතින් විහාරවාසී අවසරයි ධම්මපාල ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයටත් මම මගේ ගෞරව ප්‍රණාමය මේ අවස්ථාවේ පුද කරනවා. ඉතින් විහාරස්ථ දායක සමිතියටත් ස්තුතිවන්ත වෙමින් සියලුම දෙමාපියන්ට හදවතින්ම ස්තුතිවන්ත වෙමින් ඒ කැපකිරීමට ස්තුතියි කියලා ප්‍රාර්ථනා කරමින් කතාව අවසන් කරන්නම්. පාතකඩ සිරි පඤ්ඤාජෝති දහම් පාසල දිනෙන් දින වැජබේවා කියන පණිවිඩය ඔබට ලබා දෙමින් උදේ ඉඳලම පුදුම කැපකිරීමක් කරනවා ලක්ෂ්මී මගේ මිතුරිය, ඒ වගේම චන්දු මගේ මිතුරිය. මේ දවස් දෙකයි මං හිතන්නේ නේද අපි දැනුවත් කරලා මේ ෂෙඩියුල් එක හරියට හදලා දවස් දෙකයි ඉක්මනට ලෑස්ති වෙලා ඉක්මනට කරුණ සොයාගෙන මේක කොහොම හරි කරමු කියලා පුදුම ශක්තියක් ලක්ෂ්මී අපේ සහෝදරිය අපිට ලබා දෙනවා සහ චන්දු සහෝදරිය ලබා දෙනවා. ඒ ශක්තියට ගොඩක් ස්තුතියි, ඒ කැපවීමට ගොඩක් ස්තුතියි. ඒ වගේම තමයි මේ අපි කතා කරන සවුන්ඩ්ස්, ශබ්ද විකාශන යන්ත්‍ර සහ ඒ පරිපාලනය සම්බන්ධව අපිට ලොකු කැපකිරීමක්, ලොකු සේවයක් ලබා දෙමින් උත්සවය ලස්සනට එකතු කරන්න ඔහුට පුළුවන්කම ලැබුණා. බුද්ධික ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඒ වෙනුවෙන් අපි දහම් පාසල සියලු දෙනා ඔබට ස්තුතිවන්ත වෙනවා සහ ඔබට සහයෝගය ලබා දෙන සියලු දෙනාටම ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. එසේනම් ඔබ සැමට ජය වේවා. තෙරුවන් සරණයි.
එක හැල්මේ යන ගමනේ මට මාව නැති වුණා හංගාමයි ආලේ නින්දා ඇහිදාලේ නින්දා වැහි ඕනේ අනි උනුදා මට නැති උණු ආලේ ඉරි කලිනා හදේ නුඹ හින්දා ප්‍රාණේ එකි බින්දා කතා කරන්න ඕන කෙනා ගැන අනිවාර්යෙන් අවශ්‍ය මොහොතකදී කතා කරන්න ඕනේ. නැත්නම් ඒ මනුස්සයට අපි දෙන වටිනාකමක් නැහැ. තෑග්ගක් දෙනවා නම් ඒක දෙන්න ඕන සුදුසු මොහොතේ අපි දෙන්නත් ඕනේ. හරි? ඔයාට නෙමෙයි.
මේ මන් දිහා බලන ප්‍රධානාචාර්යතුමිය. තව ඉතින් හම්බෙයි කියලා වෙන්නේ නැති. ඉතින් ඒ නිසා හැමතිස්සෙම අනිවාර්යෙන් ඇත්තටම මතක තියාගන්න ඇගිය යුතු මොහොතේ අනිවාර්යයෙන්ම තමන් ළඟ ඉන්න එක්කෙනාද ළමයාද තාත්තද අම්මද එහෙම නැහැ. අගයන්න ඕනේ මොහොතේ අගයන්න. මොකද මේ ලෝකේ සිද්ධ වෙන දේවල් එක්ක අපි සෑහෙන ස්වභාවික විපත්වලට මුහුණ දුන්නා. හැම දේවලට මුහුණ දුන්නා. අපි ළඟ ඉන්න කෙනා ඊළඟ මොහොතේ අපි ළඟ ඉන්නවද නැද්ද? ඒ නිසා සතුටද දුකද හැමදේම මිනිස්සු එක්ක බෙදා ගන්න. ඒ මනුස්සයාගේ දුක අහන වෙලාව ඒ මනුස්සයා අවුරුදු ගාණක් ජීවත් වෙන්න වාසනාවක් වෙන්න පුළුවන්. අපි ඒකට හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා අග යන්න ඕන මොහොතේ අනිවාර්යෙන් තනි වචනෙන් උනත් කමන්නේ, හිනාවෙන් උනත් කමන්නේ. අග යන්න ඔය රවණ, ඔරවණ, ඒ ගොරවණ ඒවා හැමතිස්සෙම තියාගන්න එපා. ඒ නිසා මේ මොහොත තව ස්වර්ණමය මොහොතක් වෙයි. අගේ යුතා අග යන්න තව කෙනෙක් සූදානම් වෙනවා. එහෙනම් රශිනී මම ඔයාලට ආරාධනා කරනවා කවුරු ගැනද මේ කියන්න යන්නේ? හැබැයි මේ ගැන අනිවාර්යෙන්ම කතා කරන්න ඕනේ හැමෝම ඉන්න වෙලාවේ. මේ උත්සවයේ වෙනුවෙන් ගුරුවරු මහන්සි වුණ විදිය ඇත්තටම කියලා නිම කරන්න බෑ. ගෙවල් වල වැඩ දාලා ඇවිල්ලා හැමදාම මෙතන රෑ 12 1 වෙනකම් මෙතන මේ කාර්ය ඉටු කරන්න ගොඩක් මහන්සියක් ගන්නවා. ඒ අතර මං ඒ ආපු දවස් ටිකට දැක්ක සුවිශේෂී චරිතයක් මං ඇයව එදා ඉඳන් අඳුරනවා. ඇත්තටම මං ඒ දවස් ඉඳන්ම කල්පනා කරා මේ කෝසලක්ක කොහොමද මේ දේවල් කරන්න කියලා. ඇත්තටම ඒක කියන්න බෑ වචනේ. නංගි අපි කොහොමද තෑගි ටික හොයාගන්න ඕනේ. ඒ කියන පමාවෙන් ඇත්තටම මං හිතන්නේ සිරි පඤ්ඤාජෝති දහම් පාසලේ තියෙන වාසනා ගුණයක් හින්දා වෙන්නේ නැති හැමදාම මොකක් කරේ නංගි අපිට මේ උත්සවය කරන්න ඕනේ. නංගි තෑගි නෑ කිව්ව ගමන් කොහෙන් හරි අපිට ඒ තෑගි ටික අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. ඉතින් කෝසලාක්ගේ අනිවාර්යෙන් මම මෙතන ඔයාගෙන කතා කරන්න ඕනේ. සමහර වෙලාවට මේ දැන් මේ උත්සවයේ වෙලාවේ නිවාඩු දාලා දැන් තමන් වැඩ කරන වැඩපලේ එතර රාජකාරී තියාගෙන නංගි කමන්නේ නිවාඩු දාන්න ඕනේ. අනිවාර්යෙන් මම මගේ ළමයි ටික වෙනුවෙන් මේ ටික කරන්න ඕනේ කියන තැන අනිවාර්යෙන් එයා ඉන්නවා. මම මතකයි දැන් පෙරේදා පාන්දර 4යි ගෙදර යනකොට දැන් ගෑල් ළමයෙක්නේ සාමාන්‍යයෙන් රැයට තනියෙන් යන්න බයයි. හැබැයි මෙයාගේ නම් මම ඒක කවදාවත්ම දැකලා නැහැ. පාන්දර 4ද 5ද අදාළ නැහැ. නංගි වැරටි ඉවර කරලා යන් කියලා තමයි යන්නේ. ඉතින් අනිවාර්යෙන්ම කතා කරන්න ඕනේ කෝසලාක්කියවා ගැන. ඔයා කරන මේ කැපවීම මම හිතන්නේ ප්‍රධානාචාර්ය තනතුරක අනේ මට තේරෙන්නේ නැහැ කියන්නේ කොහොමද මේක කරන්නේ කියලා. කොහෙන් හරි ප්ලෑන් කරලා නංගි අපි මේක මේ විදිහට කරන්න ඕනේ. දැන් මේ දවස් ටිකේම වැස්සා. බදාද දේවාලයට ගියා, පොඬුරු බැන්දා. ඒ දේවලුත් කරලා ළමයි වෙනුවෙන් මේ කරපු කැපවීම ඇත්තටම අගයන්න ඕනේ කෝසලාක්ගේ. ඔයාගෙන් ඉල්ලනවා තව දීර්ඝ කාලයක් සිරි පඤ්ඤාජෝති දහම් පාසලේ ඔයා අනිවාර්යෙන් ඉන්න ඕනේ. ඔයා අනිවාර්යෙන් මේ දහම් පාසලේ ඉන්න ඕනේ. අනිවාර්යෙන්ම ඔයා ගුරු මණ්ඩලයේ සහාය ඇතිව අනිවාර්යෙන් මේ වැඩ කරනවා. දැන් විශේෂයෙන් මම කියන කිව්වොත් දැන් මම දහම් පාසලට ඇවිල්ලා මේ වැඩ ටික කරලා නංගි ඔයා අනිවාර්යෙන් විභාග වැඩ ටික කරගන්න ඕනේ. ඒ වචනේ අනිවාර්යෙන් හැමදාම ගෙදර යන දවසක නංගි විභාග වැඩ ටික කරගන්න, නංගි පාඩම් වැඩ ටික කරගන්න හැමදාම අනිවාර්යෙන් කියනවා. මොන දේ කරත් දැන් අපි දැන් පොල් තෙල් පහන සැරසුවත් බාගට සැරසුවත් අනේ නංගි හරිම ලස්සනයි. එයාගේ කටේ තියෙන්නේ මේ වචනේ අනේ නංගි හරිම ලස්සනයි. නටම භාගයක් කරත් අනේ නංගි හරිම ලස්සනයි. ඒ අතින් අපිව දිරිගන්වන ඒ දිරිගැන්වීම නම් කියන්න වචන නැහැ. ඒ වගේම ප්‍රධානාචාර්යතුමා තුළු අපේ ආදරණීය ගුරු මණ්ඩලය ඇත්තටම හරිම සතුටුයි. මේ වගේ හවස් වෙනකන් මේ ගුරුවරුත් ඒ වගේම දෙමාපියෝ ළමයි ලස්සන්ට මේ උත්සවය කරගත්තා. ඉතින් කෝසලාක්ගේ ඔයාගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා සිරි පඤ්ඤාජෝති දහම් පාසලේ තව දීර්ඝ කාලයක් අපිත් එක්ක මේ දහම් පාසල කළුතර දිස්ත්‍රික්කයේ පළවෙනි ඒ වගේම හොඳම දහම් පාසල කියන තත්ත්වයට ගන්න අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන්. ඒකට ඔයාලට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලාත් ප්‍රාර්ථනා කරන ගමන් මේ දහම් පාසල උත්සවය කරා වගේම ඊළඟ උත්සවත් ඉතාමත් ලස්සනට කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ප්‍රධානාචාර්යතුමා ඇතුළු සියලුම ගුරු මණ්ඩලයේ ශක්තිය ඔයාලට අනිවාර්යයෙන්ම ලබා දෙනවා. ඉතින් මං නැවත වතාවත් අවසාන වශයෙන් ඉල්ලන්නේ කෝසලාක්ගේ ඔයා මේ දහම් පාසලට අත්‍යවශ්‍ය කෙනෙක්. ඔයා අනිවාර්යෙන් මේ දහම් පාසලේ ඉන්න ඕන කෙනෙක්. ඒ හින්දා අනිවාර්යෙන් තව දීර්ඝ කාලයක් අපිත් එක්ක මේ සිරි පඤ්ඤාජෝති දහම් පාසලේ ඉන්න කියලා ආදරයෙන් ඉල්ලන ගමන් ඔබ මේ කරපු කැපවීමට ආචාර්ය මණ්ඩලයේ කෙනෙකු හැටියට මම
ඔයාට ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම ඔයා ඒ කරපු කැපවීම ගැන කියන්න වචන නැහැ. ඉතින් ඔයාට ගොඩක් ස්තුතියි. ඔයා අනිවාර්යයෙන් මේ දහම් පාසලේ ඉන්න. ඉතින් ඒ වගේම උත්සවයේ හා සම්බන්ධ වුණ හැමෝටමත් ගොඩක් ස්තුතියි. අපි අනිවාර්යෙන් ආයි තෑගි උත්සවයක් කරනකොට මොකක් කර උත්සවයක් කරනකොට ගොඩක් ලස්සනට තවත් ලස්සනට මේ අපේ සිරි පඤ්ඤාජෝති දහම් පාසලේ පවත්වන සෑම උත්සවයක් ඒ වගේ මිගිනීම් කටයුතු ඊටමත් ලස්සනට කරගන්න ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරනවා. සියලු දෙනාට ස්තුතියි.
පද කර කිව්වේ සුරිඳුගේ නාමෙට රණ මඩලේ කෙලි පත්තිනි නාමෙට පත්තිනි නාමෙට පත්තිනි නාමෙට ඉන්ද්‍රවමෙව්වේ පත්තිනි දෙයෝ ඉනිකෙලි මෙව්වේ රාවණ දෙයෝ අංගම් මෙව්වේ අගදීසි දෙයෝ රණකෙලි මෙව්වේ මහසෙන් දෙයෝ මේ හැම හෙල කෙලි යක් හදන් කෙලි මේ හැම හෙල කෙලි යක් හදන් කෙලි මේ හැම හෙල කෙලි යක් හදන් කෙලි